කලින් වීඩියෝ වලින් ගෙනාපු ටූම් ඔෆ් ෆෝලන් ගෝඩ් කතා මාලාවේ ඊළඟ කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස් බැලුවේ නැත්නම් ඒව ගිහිල්ලා බලලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක පැත්තට යමු. ඉතින් කලින් කතාව ඉවර වුණේ චෙන්නන් දුර්වල වෙලා ඉන්නකොට එයාට පහර දෙන්න කට්ටිය වට කරපු තැනින්නේ. ඉතින් කද කතාව පටන් ගන්නකොට පේන්නනවා චෙන්නන්ව වට කරලා පහර දෙන්න හදන කට්ටිය ආලෝකේ පල්ලි අය කියන එක. ඉතින් මේක චෙන්නනුත් දැනගන්නවා. චෙන්නන් කියනවා ඕගොල්ලන්ටත් ඕනේ මෙතන ඉන්න අනිත් අය වගේ මැරෙන්නද කියලා. හැබැයි මෙතනදී ආලෝකේ පල්ලි අය කියනවා ඔයාට අපිව හතුරු කරගන්න ඕන නැත්තම් ඔයා අපෙන් ගත්තු දේ ආපහු දෙන්න කියලා. හැබැයි චෙන්නන් ඒකට විරුද්ධ වෙලා මේගොල්ලොත් එක සටන් කරනවා කියන එක අපිට පෙන්නනවා. 揪出你们的尸体吗？你杀错人，力量早就耗尽了吧？欲望的狂徒，聆听天雷的训诫吧！来宁三条。 ඉතින් චෙන්නන් දක්ෂ විදිහට මේ ගොල්ලොත් එක සටන් කරනවා. ඉතින් මේ කට්ටියට චෙන්නන්න පරද්දන්න තියා චෙන්නන්ට පොඩි තුවාලයක්වත් කරන්න බැරි වෙනවා කියන එකත් අපිට මෙතනදී පෙන්නනවා. මෙතනදී චෙන්නන් මෙතන ඉන්න එක්කෙනෙකුට එයාගේ සම්පූර්ණ බලය පාවිච්චි කරලා පහර දෙන්න හදනවා. ඉතින් මේ කෙනාට අමාරු වෙනකොට අර මුලින්ම අපිට පෙන්නුව ආලෝකයේ පල්ලිය කෙනා ඒ කෙනාව බේර ගන්න ඉස්සරහට පයින්නවා. ඉතින් ඒකත් එක්කම චෙන්නන් ඔයා ආපහු මගේ උගලට අහුණා කියලා ඒ කෙනාගේ පිටිපස්සෙන් පහර දෙනවා කියන එක අපිට පෙන්නනවා. ඉතින් මෙතනදී එයා ළඟ තිබුණ ආයුධයක් චෙන්නන් අරගන්නවා කියන එකත් අපිට පෙන්නනවා. ඉතින් ඒකත් එක්කම අර එතන ඒ කෙනා නැගිටලා කෙනෙක්ව බේරගත්තනේ. ඒ කෙනා ගොඩක් අමාරුවෙන් ආපහු නැගිටිනා වගේම එයා චෙන්නන්ට කියනවා අපි මෙතන 6 දෙනෙක් හිටියා. ඔයා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ 6 දෙනාවම පැරැද්දුවා. ඇත්තටම ඔයාගේ කීර්ති නාමයට ගොඩක් සුදුසුයි. හැබැයි මට තාම මගේ අන්තිම පාර ඉතුරු වෙලා තියෙනවා කියලා එයාගේ සම්පූර්ණ බලයම පාවිච්චි කරනවා. ඉතින් චෙන්නනුත් ඒ කෙනාගේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා කියන එක අපිට පෙන්නනවා. 春南。 ඉතින් මේ ගොල්ලන්ගේ ප්‍රහාරයත් එක්ක කට්ටියට හිතා ගන්න බැරි වෙනවා කවුද දිනුවෙක් කියලා. හැබැයි අපිට පෙන්නනවා චෙන්නන් දිනලා කියන එක වගේම මෙතනදී ඒ කෙනා චෙන්නන්ට කියනවා එයාට හොඳ මරණයක් දෙන්න කියලා. ඉතින් චෙන්නනොත් එයාව මරන්න හදනකොටම අපිට පෙන්නනවා ඒ කෙනා අපි දෙන්නම එකට මැරමු කියලා චෙන්නන්ට පිහකින් අයින්නවා කියන එක. ඉතින් මේකත් එක්කම ඒ කෙනා චෙන්නන්ට කියනවා ඔයා හැමෝගෙම පැනලෙයි කට්ටිය ඔයාව මරන්නේ කියන එක. ඉතින් ඊට පස්සේ චෙන්නන්ට අමාරු වෙනවා වගේම චෙන්නන් ඒ කෙනාව මරලා දානවා කියන එකත් අපිට පෙන්නනවා. ඉතින් චෙන්නන්ට මේ විදියට අමාරු වෙලා ඉන්නකොට අර ඩූපවුලේ කෙනෙක් ඇවිල්ලා චෙන්නන්ට පහර දෙනවා. ඉතින් මෙතනදී එතන ඉන්න හැමෝම කියනවා ඩූපවුල හරිම අසාධාරණයි කියන එක. ඉතින් මෙතනදී අපිට පෙන්නනවා ඩොන්ඩොන් ඒ කෙනාට විරුද්ධව සටන් කරනවා. හැබැයි මෙතනදී ඩොන්ඩොන්ගේ බලය මදි වෙනවා වගේම ඒ කෙනාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එකත් අපිට පෙන්නනවා. මෙතනදී චෙන්නන් ඩොන්ඩොන්ට පැත්තකට වෙලා ඉන්න කියනවා.
ඉතින් මෙතනදී මේ කොල්ලා චෙන්නන්ට කියනවා ඔයාට කවදාවත් ඔයාගේ වගාවේ දෙවෙනි අදීරට යන්න බැරි වෙයි කියන එක වගේම දෙවෙනි වෙලුම ඔයාට ගන්න බැරි වෙයි කියන එක. හැබැයි මෙතනදී මෙයා මේ දේ කියනවත් එක්කම චෙන්නන්ට එයාගේ තාත්තා කියපු දෙයක් මතක් වෙනවා. ඉතින් ඒකත් එක්කම චෙන්නන්ට තේරෙනවා ඇත්තටම ඩූ පවුල වැරදියට දේවල් තේරුම් අරන් කියන එක වගේම මේ සටන් කලාවේ දෙවෙනි වෙලුමෙන් කිසිම අවසානයක් නැහැ කියන එක. ඉතින් මේකත් එක්කම චෙන්නන් hina වෙනවා වගේම මේ කොල්ල අහනවා ඔයා මැරෙනකොටත් hina වෙනවද කියන එක. ඒකත් එක්කම චෙන්නන්නේ පිහිය ගලවලා දාලා ආපහු නැගිටිනවා. ඉතින් එතකොට අර කොල්ලා කියනවා ඔයා අපිව රැවට්ටුවා ඔයාට ගොඩක් තුවාල වෙලා නැහැ කියන එක. හැබැයි මෙතනදී චෙන්නන් කියනවා ඕගොල්ලෝ හරිම මෝඩයි ඔයාලට දොස් කියන්න ඕන නම් මට නෙවෙයි ඔයාලටම දොස් කියන්න. මොකද ඔයාලගේ මෝඩකම හින්දායි එයාට සුව වෙන්න වෙලාවක් ලැබුණේ කියලා චෙන්නන් ඒ ගොල්ලන්ට පහර දෙන්න හදනවා. ඉතින් මේකත් එක්කම චෙන්නන්ගේ බලයත් ගොඩක් වැඩි වෙනවා කියන එක අපිට පෙන්නනවා. චෙන්නන් එතන හිටපු ඩූ පවුලේ හැමෝම මරලා දානවා. ඉතින් මෙතනදී එක මෙග කොල්ලෙක් ඉතුරු වෙනවා. ඉතින් මේ කොල්ලා චෙන්නන්ට කියනවා මම දැන් මගේ ජීවිතය අතෑරියා මං අන්තිම වෙනකන් ඔයත් එක්ක සටන් කරනවා කියලා. හැබැයි මෙතනදී වෙන්නේ හිතන්නේවත් නැති දෙයක්. මේ කොල්ලා බයේ එතනින් පැනලා යනවා කියන එක අපිට පෙන්නනවා. ඉතින් මේකත් එක්කම මිනිස්සුත් hina වෙන්න පටන් ගන්නවා. ඩූ පවුල මෙච්චර බයගුල්ලෝ උනේ කොහොමද සටන් කරනවා කියලා පැනලා යනවනි කියලා. ඉතින් ඒකත් එක්කම චෙන්නන් හිතනවා දැන් එයත් එක්ක සටන් කරන්න හිටපු අන්තිම කෙනත් ගියා. ඉතින් පරණ සංදර්ශනයක් බලන්න කාලේ හරි කියලා චෙන්නනුත් ඒ කොල්ලගේ පස්සෙන් යනවා කියන එක අපිට පෙන්නනවා. එතනදී ඒ කොල්ලා චෙන්නන්ට කියනවා ඔයා මගේ පස්සෙන් ඇවිල්ලා වැඩක් නැහැ. ඔයා එනකන් ලොකු සංදර්ශනයක් බලන් ඉන්නවා. ඔයා එන්නේ මරණය ළඟට කියන එක. හැබැයි මෙතනදී චෙන්නන් කියනවා ඒකට කමක් නැහැ එයා එනවා කියන එක. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා මෙතෙන්ට මෙන්න එනවා කියන එක. ඉතින් අර කොල්ලා හිතුවත් මෙන්න එයාට උදව් කරයි කියලා මෙතනදී සිද්ධ වෙන්නේ මෙන්න ඒ කොල්ලව මරණ එක. ඒ වගේම මෙන් කියනවා එයා කවදාවත් ඒ කොල්ලට උදව් කරනවා කියලා කිව්වේ නෑ කියන එකත්. ඉතින් මෙතනදී චෙන්නන් හිතනවා ඩූ පවුල මෙන්න මෙච්චර තරහ ගස්සන්න මොනවද කරේ කියන එක. හැබැයි මෙතනදී මෙන් චෙන්නන්ට කඩුව දික් කරලා කියනවා දැන් ඔයාගේ වාරි කියන එකත්. චෙන්නන් මෙන්ගෙන් විහිළුවෙන් වගේ අහනවා ඔයා එක්කෙනෙක්ව මරලා ඔයාට මාවත් මරන්න ඕනේද කියලා. ඉතින් එතකොට මෙන් කඩුව පහතට දානවා වගේම මෙතෙන්ට නන්ගොන්ගේ සහෝදරයයි අර මෙන්ට උදව් කරන දෙන්නයි එනවා කියන එක අපිට පෙන්නනවා. ඉතින් මේගොල්ලෝ මෙහෙම එනකොට මෙන්ගේ පැත්තේ ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක්ට හොඳටම තුවාල වෙලා කියන එකත් අපිට පෙන්නනවා. ඉතින් චෙන්නන් අහනවා ඔයාලට කොහොමද තුවාල උනේ කියලා. ඉතින් මෙතනදී එයාලා කියනවා අපි ඩූ පවුලත් එක්ක සටන් කරන්න ගියා වගේම එතනදී තුවාල වුණා කියන එක. ඉතින් මේකත් එක්කම චෙන්නන් අහනවා ඕගොල්ලෝ මොකටද ඩූ පවුලත් එක්ක සටන් කරන්න ගියේ කියලා. කොට නන්ගොන් කියනවා අපි නැගෙනහිර ඉන්න දක්ෂම සටන්කරුවෝ ඒ වගේම ඩූ පවුල ගොඩක් අහංකාරයි. ඉතින් අපිට බලන් ඉන්න බැරුව ගියා. අපි ඒක හින්දා සටන් කරන්න ගියා කියන එක. ඉතින් ඒ වගේම එතනදී අපිට තුවාල වුණා කියන එකත් මේ කට්ටිය චෙන්නන්ට කියනවා. ගේම මෙතනදී
මෙතනදී මෙන්ට උදව් කරන අනිත් දෙන්න අහනවා චෙන්නන්ගෙන් ඔයා අපිට උදව් කරනවද කියලා පරිගන්න. ඉතින් මෙතනදී චෙන්නනුත් ඒකට එකග වෙනවා. චෙන්නන් කියනවා ඕගොල්ලෝ මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඉතින් මම අනිවාර්යෙන් ඔයාලට උදව් කරනවා කියන එක. මේගොල්ලෝ අන්තිමට එකඟ වෙනවා විවේකයක් අරගෙන සටන් කරනවා කියන එක. ඉතින් ඊට පස්සේ ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මෙන්ගේ ඇඟ ඇතුලේ ඉන්න කෙනා අහනවා ඇයි චෙන්නන්ව මැරුවේ නැත්තේ කියන එක වගේම මුද්‍රාව කැඩෙන්නත් ළඟයි කියන එක. මෙතනදී මෙන් කියනවා මෝඩ වෙලා වැඩ කරන්න බෑ වගේම ගන්න ඕනේ හොඳම තීරණේ ගන්න ඕනේ කියන එක. ඉතින් එතකොට මෙන්ගේ ඇඟ ඇතුලේ ඉන්න කෙනා බයිනවා ඔයා ගන්න හදන්නේ හොඳම තීරණයක්ද කියන එක වගේම චෙන්නන්ව ඉක්මනට මරලා දාන්න කියන එක. මොකද චෙන්නන් හින්දා ඔයාගේ වැඩ කරගන්න බැරි වෙනවා කියන එකත් ඒ කෙනා මෙන්ට කියනවා. ඉතින් මෙතනදී මෙන්න ඒකට එකඟ වෙන්නේ නැති වුණාම ඒ කෙනා බලහත්කාරයෙන්ම මෙන්ගේ ඇඟ ගන්නවා කියන එක අපිට පෙන්නනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා චෙන්නනුයි ඩොන්ඩනුයි නානගම නා වගේම මෙතෙන්ට අර මෙන්ගේ ඇඟ ඇතුළේ ඉන්න කෙනා එනවා කියන එක. ගෙම චෙන්නන්ටත් තේරෙනවා මේ කෙනා එන්නේ හොඳකට නම් නෙවෙයි කියන එක. ඉතින් මෙතනදී චෙන්නන්ට මේ කෙනා කියනවා ඔයා අද මෙතන මැරෙනවා කියන එක. ඒ වගේම මං ඔයාට අවස්ථා දෙකක් දෙන්නම් කියනවා. ඉතින් මෙතනදී ඒ කෙනා චෙන්නන්ට කියනවා ඩොන්ඩොන්ව එයාට දෙන්න සුද්ධ භූමියට දාලා තියෙන අර යක්ෂයාගේ ආරක්ෂාව කැඩෙන්න ළඟයි. ඉතින් ඒකට දෙවියන්ගේ ධාතු ඕනේ. ඒක හින්දා ඩොන්ඩොන්ව දෙන්න කියනවා. හැබැයි මේකට චෙන්නන් එකග වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒ කෙනා කියනවා මං එහෙනම් ඔයාව මරලා ඩොන්ඩොන්ව අරගන්නවා කියන එක. ඉතින් ඒකත් එක්කම චෙන්නන් අහනවා ඔයා කොහොමද අපි දෙන්නවම පරද්දන්නේ කියලා. හැබැයි එතකොට මේ කෙනා hina වෙනා වගේම මෙතනදී චෙන්නන්ට තේරෙනවා එයාට මේ කෙනා වස දීලා කියන එක. ඉතින් මෙතනදී ඒ කෙනා කියනවා එයාට වස දෙන්න තුවාල කරන්නම ඕනේ නෑ කියන එක. ඉතින් මේකත් එක්කම චෙන්නන්ට ගොඩක් අමාරු වෙනවා. ඉතින් මෙහෙම චෙන්නන් අමාරු වෙලා ඉන්නකොට අර කෙනා ඩොන්ඩොන්ටත් වස දීලා කියන එක අපිට පෙන්නනවා. හැබැයි මෙතනදී ඒ කෙනා චෙන්නන්ව මරන්න එනකොට ඩොන්ඩොන් චෙන්නන්ට කරදර කරන්න එපා කියලා ඒ විස මර්ධනය කරලා එයාගේ සම්පූර්ණ මකර ස්වරූපයට පත් වෙනවා. 不愧是神兽，竟能压制住毒素。 ගේම ඩොන්ඩොන් අර කෙනත් එක්ක සටන් කරනවා කියන එකත් අපිට පෙන්නනවා. 怎么还会有这般的人？ මෙහෙම සටන් කරද්දී ඩොන්ඩොන්ට ටිකක් අමාරු වෙනවා වගේම අර කෙනාටත් තුවාල වෙනවා. හැබැයි මේ එක තැනකදී චෙන්නන් විසවල බලපෑම ගණන් ගන්නේ නැතුව අර කෙනාට පහර දෙනවා. ඉතින් ඒකත් එක්කම චෙන්නන්ගේ පාරත් එක්කම ඒ කෙනා පරාද වෙනවා වගේම එයා කන්දකින් පහලට වැටෙනවා. ඉතින් මේකත් එක්කම චෙන්නන්ටත් විසින්ද අමාරු වෙලා එයාත් පහලට වැටෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ඩොන්ඩනුත් එයාගේ අනිත් ස්වරූපයට එනවා වගේම ඩොන්ඩොන්ව අතුරුදහන් වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් ඩොන්ඩොන් කියනවා එයා මැරෙන්න කැමති නෑ කියන එක. ඉතින් ඒකත් එක්කම අර දෙවියන්ගේ අස්තිය ඩොන්ඩොන්ගේ ඇඟේ මතුනානේ. ආන්ගේගේ බලයෙන් ඩොන්ඩොන්ව පොඩි බෝලයක් විදියට වෙනස් වෙනවා වගේම එයාව වතුරට වැටිච්ච චෙන්නන්ගේ තේ සංකේතයක් විදිහට සටහන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා චෙන්නන්ට විසහින්දා අමාරු වෙලා ඉන්නකොට අර මුලින්ම පෙන්නුව හුයි දුන්න ඇතුලේ ඉන්න ගෑනු ළමයා චෙන්නන්ගේ පිටේ හුයි දුන්න මුද්‍රා තිබ්බනේ. ඉතින් හුයි දුන්නේ බලෙන් චෙන්නන්ගේ ඇඟේ තියෙන විස අයින් වෙන්න පටන් ගන්නවා කියන එකත් අපිට පෙන්නනවා.
ඉතින් මෙතනින් අද කොටස ඉවර වෙනවා. ඊළඟ කොටසත් ඉක්මනටම අරගෙන එන්නම්. එතකන් ගිහින් එන්නම්. බයි.